මිනාසන් කොනිචිවා සුබ දවසක් සියලු දෙනාටම ජපන් බබා YouTube channel එකට ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාග JLPT NAT N5 මට්ටමට අදාළ වන kanji තමයි අපි මේ වීඩියෝ මාලාව ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු N5 මට්ටමේදී අපිට ඉගෙන ගන්න තියෙන kanji එකින් එකට අරගෙන ඒවා හරි විදිහට ලියන්නේ කොහොමද අඳුරගන්නේ කොහොමද ඒ kanji වල ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද සහ N5 මට්ටමේදී අපිට ඒ kanji වලින් ඉගෙන ගන්න තියෙන වචන මොනවාද කියලා මේ වීඩියෝ මාලාව ඔස්සේ අපි සාකච්ඡා කරමු. ඉතින් ආදරෙන් මතක් කරනවා තාමත් ඔයා ජපන් බබා YouTube channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එක subscribe කරලා මතක ඇතිව bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification බලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු අපිට ඉගෙන ගන්න තියෙන kanji මොනවාද කියලා. අපිට ඉගෙන ගන්න තියෙන 61 වෙනි kanji තමයි මේ තියෙන්නේ. උෂි kanji. kanji no imiwa gavaya. ගවයා කියන උෂි kanji තමයි මේ තියෙන්නේ. බලන්න ගවයෙක්ගේ මූණක් තියෙනවා. මේ අන් දෙක සහ කන් දෙක තියෙන විදිහට තමයි මේ kanji නිර්මාණය වෙලා තියෙන්නේ. මේ උෂි kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 4කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනු kanji no kakikata මිතෙමිමෂෝ මේ උෂි kanjiය කොහොමද හරි විදිහට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියන්නේ කියලා අපි දැන් බලමු. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඔය විදිහට තමයි උෂි ගවයා කියන kanjiය ලියන්නේ. දෙවා කොන kanji no yomikata o mite mimashou මේ kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දය උෂි උෂි ඔන්යොමි ශබ්දය ගියු ගියු මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ උෂි උෂි ගවයා. ඊළඟ වචනේ බලන්න සුයි ගියු සුයි ගියු මීහරක සුයි ගියු. ඊළඟ වචනේ ගියු නිකු ගියු නිකු හරක් මස් ගියු නිකු. ඊළඟ වචනේ ගියු නියු ගියු නියු එලකිරි. 62 වෙනි kanjiය අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය තමයි මේ තියෙන්නේ උමා kanjiය. kanji no imiwa අශ්වයා උමා කියන kanjiය. බලන්න රූපය අශ්වයෙක් ඉන්නවා. මේ අශ්වයාගේ රූපේ විදිහට තමයි මේ kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. පාද 4 වලිගය මේ kanjiයෙන් පහළ කොටසෙන් අපිට දකින්න පුළුවන්. එතකොට ඔයාලට මේ kanji මතක තියාගන්න ලේසි. මේ විදිහට පාද 4ක් විදිහට සහ වලිගයක් විදිහට තියෙන kanjiය උමා අශ්වයා කියලා කියන kanjiය. මේ උමා kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 10කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොනෝ kanji no kakikata o mite mimashou 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 දෙවා කොනෝ kanji no yomikata o mite mimashou මේ උමා kanjiයේ තියෙන ඔන්යොමි කුන්යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුන්යොමි ශබ්දය උමා උමා. ඔන්යොමි ශබ්දයක් තියෙනවා බා බා. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ උමා උමා අශ්වයා. ඊළඟ වචනේ බලන්න බෂා බෂා අශ්ව කරත්තය බෂා. ඊළඟ වචනේ ජෝබා ජෝබා අශ්වයින් පැදීම ජෝබා. අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය 63 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ සකනා සකනා kanji. kanji no imiwa මාළුවා මාළුවා කියන kanjiය තමයි මේ තියෙන්නේ. මේ සකනා kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු
ස්ට්‍රෝක් 11කින් තමයි kanji ලියන්නේ. ではこの漢字の書き方を見てみましょう。1、2、3、4、5、6、7、8、9、10、11。1、2、3、4、5、6、7、8、9、10、11。1、2、3、4、5、6、7、8、9、10、11。ではこの漢字の読み方を見てみましょう。මේ漢지에 තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්ද දෙකක් තියෙනවා. සකන ඕ සකන ඕ. ඔන්යොමි ශබ්දේ ග්‍යෝ ග්‍යෝ. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ සකන සකන මාළුවා. ඊළඟ වචනේ බලන්න. චීසයි සකන චීසයි සකන කුඩා මාළුවා. ඊළඟ වචනේ ඕයිචිබා ඕයිචිබා මාළු වෙළඳසැල මාළු වෙළඳපොළ කියන තේරුම ඕයිචිබා. ඊළඟ වචනේ කින්ගියෝ කින්ගියෝ රන් මාළුවා ගෝල්ෆිෂ්. ඊළඟ වචනේ නින්ගියෝ නින්ගියෝ දිය කිඳුරා. අපිට ඉගෙන ගන්න තියෙන 64 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ කයි kanjiය. kanji no imiwa bella. shellfish bello අන්නේ බෙල්ලට තමයි කයි කියලා කියන්නේ. මේ කයි kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 7කින් තමයි kanjiය ලියන්නේ. මේ කයි kanjiය නිකන් අපි මේ ඇසට ඉගෙන ගත්ත kanjiය වගේ යටින් ඉරි කෑලි දෙකක් එකතු වෙලා තියෙනවා. ඒක තමයි වෙනසකට තියෙන්නේ. ではこの漢字の書き方を見てみましょう。1、2、3、4、5、6、7。1、2、3、4、5、6、7。1、2、3、4、5、6、7。ではこの漢字の読み方を見てみましょう。මේ කයි kanjiයේ තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්දය කයි කයි. ඔන්යොමි ශබ්දය බයි බයි. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ කයි කයි බෙල්ලා. ඊළඟ වචනේ බලන්න. කයිගරා කයිගරා කටුව. ෂෙල් එකට තමයි කයිගරා කියලා කියන්නේ. කයිගරා. 65 වෙනි kanji අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය තමයි මේ තියෙන්නේ අමේ. kanji no imiwa වැස්ස. අමේ කියන kanjiය. බලන්න වැස්ස වහින රූපයක් තමයි තියෙන්නේ. මේ වැස්ස වහිනවා. වැහි බිඳු වැටෙන විදිහට තමයි මේ kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අමේ kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 8කින් තමයි kanjiය ලියන්නේ. ではこの漢字の書き方を見てみましょう。1、2、3、4、5、6、7、8。1、2、3、4、5、6、7、8。1、2、3、4、5、6、7、8。1、2、3、4、5、6、7、8。ではこの漢字の読み方を見てみましょう。මේ kanjiයේ තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්ද දෙකක් තියෙනවා. අමේ අමා අමේ අමා. ඔන්යොමි ශබ්දයක් තියෙනවා ඌ ඌ. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ අමේ අමේ වැස්ස. ඊළඟ වචනේ බලන්න. ඕ අමේ ඕ අමේ අධික වැසි අධික වර්ෂාව කියන එක තේරුම එන්නේ ඕ අමේ. ඊළඟ වචනේ අමමිසු අමමිසු වැහි වතුර අමමිසු. ඊළඟ වචනේ උකි උකි වැසි කාලය උකි.
ඊළඟ වචනේ බලන්න කොසාමේ කොසාමේ පොදවැසි කොසාමේ අපිට ඉගෙන ගන්න තියෙන 66 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ. තෙන් kanjiය. kanji no imiwa තෙන් දෙව්ලොව කාලගුණය පාරාදීසය වගේ වචන හැදෙන්නේ මේ kanji එකතු වෙලා. ඔයාලට මේ kanjiය දෙකලා හුරුයි වගේ තියෙනවද? අපි හිතෝ පුද්ගලයා කියන්නේ ඉගෙන ගත්ත kanji වගේ තමයි පුංචි වෙනසක් මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. kanji radicals ඔස්සේ හැදෙනවා. kanji radicals ගැන අපි සාකච්ඡා කරා. දැන් ඔයාලා දන්නවා ඇති radicals එකක් කියන්නේ මොකක්ද කියලා. stroke ප්‍රමාණය වැඩි kanji අපි ඉගෙන ගද්දී අපි කලින් ඉගෙන ගත්ත kanji වල කොටස් එකතු වෙලා තමයි මේ stroke ප්‍රමාණය වැඩි ලොකු kanji හැදිලා තියෙන්නේ. ඒවට අපි කියනවා kanji radicals කියලා. kanji පිළිබඳ මූලික හැඳින්වීම වීඩියෝ එකේදී අපි මේ ගැන ගොඩක් විස්තරාත්මකව සාකච්ඡා කරා. වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම description box එකේ link එක දාන්නම්. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න. kanji පිළිබඳ මූලික හැඳින්වීම වීඩියෝ එකේ ඉඳන් පිළිවෙලට kanji පාඩම නරඹගෙන ආවොත් ඔයාලට අපි මේ කරන kanji පාඩම හොඳින් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්. තෙන් kanjiය මේ තෙන් kanjiය කකිජුන් එකකට stroke order එකකට ලියන්දී කකුසු stroke 4කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kaki katau mitte mimashou. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 දෙවා කොන kanji no yomi kata o mitte mimashou. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්දයක් තියෙනවා අමත්සු අමත්සු. kanjiයෙන් උච්චාරණය වෙන්නේ මේ වරහණ ඇතුලේ තියෙන කොටස විතරයි. සු අපි දැන් ඒක දන්නවා. ඔන්යොමි ශබ්දයක් තියෙනවා තෙන් තෙන්. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ තෙන් තෙන් දෙව්ලොව තෙන්. ඊළඟ වචනේ බලන්න තෙන්කි කාලගුණය තෙන්කි. ඊළඟ වචනේ බලන්න තෙන්ගොකු පාරාදීසය එහෙම නැත්නම් දිව්‍ය ලෝකය තෙන්ගොකු. ඊළඟ වචනේ තෙන්ෂි දේවදූතයා තෙන්ෂි ඒන්ජල්. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන 67 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ කී kanjiය. kanji no imiwa තෙන්කි කාලගුණය කියලා ලියද්දී යෙදෙන දෙවෙනියට යෙදෙන kanji. අපි දැන් තෙන් kanji ඉගෙන ගත්තා. ඊට පස්සේ තෙන්කි කියන වචනේ කී kanji තමයි මේ තියෙන්නේ. මේ kanjiය කකිජුන් එකකට stroke order එකට ලියද්දී කකුසු stroke 6කින් තමයි kanji ලියන්නේ. දෙවා කොන kanji no kaki katau mitte mimashou. kanji ලියන විදිහ අපි බලමු. 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6. දෙවා කොන kanji no yomi kata o mitte mimashou. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්ද නැහැ. ඔන්යොමි ශබ්ද දෙකක් තියෙනවා. ki ko. මේ kanjiය බලන්න පළවෙනි වචනේ තෙන්කි කියන වචනේ කී kanji තමයි මේ තියෙන්නේ. තෙන්කි කාලගුණය. ඊළඟ වචනේ බලන්න නින්කි ජනප්‍රිය. නින්කි ජනප්‍රිය. හිතෝ kanjiය තියෙනවා කී kanjiය තියෙනවා. නින්කි ජනප්‍රිය. ඊළඟ වචනේ බලන්න කිමොචි හැඟීම කිමොචි. ඊළඟ වචනේ ගෙන්කි නිරෝගී ගෙන්කි. අපිට ඉගෙන ගන්න තියෙන 68 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ කුරුමා. kanji no imiwa මෝටර් රථය කා කියන kanjiය තමයි මේ තියෙන්නේ කුරුමා kanjiය. බලන්න වාහනයක කොටසක් විදියට තමයි මේ kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කුරුමා kanjiය කකිජුන් එකකට stroke order එකකට ලියද්දී කකුසු stroke 7කින් තමයි kanjiය ලියන්නේ. දෙවා කොන kanji no kaki katau mitte mimashou. මේ කුරුමා kanjiය කොහොමද හරි විදිහට stroke order එකකට ලියන්නේ කියලා අපි දැන් බලමු. 1 2 3 4 5
6 7 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7ではこの漢字の読み方を見てみましょう. මේ漢字තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්දයක් තියෙනවා කුරුමා කුරුමා. ඔන්යොමි ශබ්දය ෂා ෂා. මේ漢字ය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ කුරුමා කුරුමා මෝටර් රථය කා කියන තේරුම. ඊළඟ වචනේ බලන්න දෙන්ෂා දෙන්ෂා දුම්රිය දෙන්ෂා ෂා කියලා ඔන්යොමි ශබ්දේ තමයි උච්චාරණය වෙන්නේ. දෙන්ෂා දුම්රිය. ඊළඟ වචනේ බලන්න ජිතෙන්ෂා ජිතෙන්ෂා බයිසිකලය ජිතෙන්ෂා බයිසිකලය. ඊළඟ වචනේ ජිදෝෂා ජිදෝෂා ඔටෝමොබයිල් එහෙම නැත්නම් ඔටෝ වෙහිකල් ස්වයංක්‍රීය රථ කියන තේරුම ජිදෝෂා. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන 69 වෙනි kanjiය තමයි මේ තියෙන්නේ මොන් kanjiය. kanji නෙමෙයිවා ගේට්ටුව මොන්. බලන්න රූපය ගේට්ටු පියන් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ ගේට්ටු පියන් දෙකේ හැඩයට තමයි මේ kanjiය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක මොන් ගේට්ටුව කියන kanjiය. මේ මොන් kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 8කින් තමයි kanjiය ලියන්නේ. ではこの漢字の書き方を見てみましょう. මේ kanjiය කොහොමද හරි විදිහට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියන්නේ කියලා අපි දැන් බලමු. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8. ではこの漢字の読み方を見てみましょう. මේ kanji තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්ද නැහැ. ඔන්යොමි ශබ්දයක් තියෙන මොන් මොන්. මේ kanjiය තනිවම තියෙද්දි අපි මේක උච්චාරණය කරන්නේ මොන් මොන් ගේට්ටුව මොන්. ඊළඟ වචනේ බලන්න සෙයිමොන් සෙයිමොන් ප්‍රධාන ගේට්ටුව සෙයිමොන්. ඊළඟ වචනේ බලන්න සෙන්මොන් සෙන්මොන් විශේෂත්ව එහෙම නැත්නම් ස්පෙෂල්ටි විශේෂත්ව සෙන්මොන්. ඊළඟ වචනේ බලන්න මොන්බන් මොන්බන් දොරටු පාලක මොන්බන්. මේ තියෙන්නේ අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ kanjiය. ගෝ kanjiය. kanji නෙමෙයිවා පෙරවරු පස්වරු කියන අපි පාවිච්චි කරන kanjiය ගෝ. මේ ගෝ kanjiය කකිජුන් එකකට ස්ට්‍රෝක් කෝඩ් එකකට ලියද්දී කකුසු ස්ට්‍රෝක් 4කින් තමයි kanjiය ලියන්නේ. ではこの漢字の書き方を見てみましょう. 1 2 3 4 1 2 3 4 1 2 3 4. ではこの漢字の読み方を見てみましょう. මේ kanjiයේ තියෙන ඔන්යොමි කුණ්‍යොමි ශබ්ද මොනවාද කියලා අපි බලමු. කුණ්‍යොමි ශබ්දය උමා උමා. ඔන්යොමි ශබ්දයක් තියෙනවා ගෝ ගෝ. බලන්න පළවෙනි වචනේ ගෝසෙන් ගෝසෙන් පෙරවරු ගෝසෙන් පෙරවරු. ඊළඟ වචනේ බලන්න ගෝගෝ ගෝගෝ පස්වරු ගෝගෝ පස්වරු. ඊළඟ වචනේ ගෝසෙන්චු ගෝසෙන්චු උදේ පාන්දර ගෝසෙන්චු. ජපාන් භාෂා ප්‍රවීණතා විභාග JLPT NET N5 මට්ටමට අදාළ වෙන kanji 70ක් අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි. මම හිතනවා මේ kanji පාඩම වලට හොඳින් තේරුම් යන්න ඇති කියලා. මේ kanji පාඩම් වල මේ වීඩියෝ වල ඔයාලට නොතේරුණු අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ඔයාගේ ජපාන් භාෂාව ඉගෙන ගන්න කැමති උනන්දුවක් දක්වන යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී N5 මට්ටමට අදාළ වෙන තවත් kanji 10ක් සාකච්ඡා කරමු. ගිහින් එන්න. සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න.